හෙලෝ යාළුවනේ සුබ දවසක් වේවා කියලා වෙල සිළු දෙනාටම ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලව අදත් වෙනදොගම සාදරයෙන් පිළිගන්නවා අපේ ඊගල් ගීක් ෂෝ YouTube channel එකට. ඉතින් යාළුවනේ මට වගේම ඔයාටත් තියෙන දෙවෙනි ප්‍රශ්නයක් තමයි මොන SIM එක පාවිච්චි කරත් ඉන්ටර්නෙට් ස්පීඩ් එක ස්ලෝ වෙන එක. ඉතින් යාළුවනේ සමහරවිට සිග්නල් කණු හතරම පෙන්නනවා. නමුත් යාළුවනේ අපිට YouTube එකට ගිහිල්ලා 360p resolution එකකින් වීඩියෝ එකක්වත් බලන්න බෑ හිර වෙනවා. අනික යාළුවනේ ඔන්ලයින් ගේම්ස් එල්ලම් කරන අයට නම් මේක එපා මොන වැඩක්. මොකද පින් එක වැඩි වුණා කියන්නේ එතනින් එහාට මුළු මැච් එකම ඉවරයි. ඒ වගේම තමයි යාළුවනේ අපි දන්නේම නැතුව අපේ ඩේටා කැපෙන එක. රුපියල් 100 කාඩ් එකක් දාලා ටික වෙලාවයි ඩේටා ඉවරයි කියලා මැසේජ් එකක් එනවා. අන්නේ හේතුන් නිසා යාළුවනේ අද මම ඔයාලට කියලා දෙනවා ඔයාගේ ෆෝන් එකේ හැංගිලා තියෙන සීක්‍රට් සෙටින් 5ක් ගැන. ඉතින් යාළුවනේ මේ සීක්‍රට් සෙටින් 5 ගැන ඔයා හරියට දැනගත්තොත් මම සහතික වෙනවා ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක සහ ඩේටා ඉතුරු වීම අනිවාර්යයෙන්ම වෙනවා කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එක අවසානයේදී කරන් දෙන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එතකොට යාළුවනේ අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මම ඔයාලට කියලා දෙන පළවෙනි ට්‍රික් එක තමයි network mode එක select කරලා ඒක reset කරන්න. ඉතින් යාළුවනේ අපි එක දිගට නොනවත්වා data පාවිච්චි කරද්දී අපේ signal IC එක පොඩ්ඩක් stuck වෙනවා. හරි යාළුවනේ එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක fix කරන්න කියලා. ඔය යාළුවනේ ඔයාගේ settings app එක මෙන්න මෙතන open කරන්න. දැන් යාළුවනේ මෙතන තියෙන mobile network කියලා option එකක් තියෙන අන්න ඒක උඩ touch කරන්න. දැන් යාළුවාට SIM දෙකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ මම data පාවිච්චි කරන මගේ dialog SIM එකේ. ඉතින් මම එන්නේ උඩ මෙන්න මේ විදිහට touch කරනවා. දැන් යාළුවනේ ඔයාලට මෙතන පේනවා නේද මෙතන පල්ලෙහෙන් තියෙනවා prefer network type කියලා option එකක්. අන්න ඒක උඩ touch කරන්න. ඉතින් යාළුවනේ ඔයා දාන්න ඕන මෙතන තියෙන උඩම එකට prefer LTE කියලා. ඒ කියන්නේ යාළුවනේ 4G network එක තමයි අපි use කරන්න ඕන. අන්න ඒක select කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන උඩම තියෙනව නේද access point name කියලා option එක. අන්න ඒක උඩ යාළුවනේ දැන් ඔයා පොඩ්ඩක් touch කරන්න. දැන් යාළුවනේ ඔයා මේ select වෙලා default select තියෙන උඩ එකපාරට touch කරලා මේ පල්ලෙහාන් තියෙන reset කියලා button එක අන්න ඒක උඩ touch කරන්න. එතකොට යාළුවනේ අපේ network settings ටික මෙන්න මේ විදිහට reset වෙනවා. ඉතින් යාළුවනේ මේකෙන් වෙන්නේ SIM එකෙන් එන original settings ටික ආයෙත් reset වෙන එක. ගොඩක් වෙලාවට යාළුවනේ slow වෙන ලෙඩේ මේකෙන් හරියනවා. ට්‍රික් නම්බර් 2. ඉතින් යාළුවනේ මම මෙතනදී ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපේ private DNS එක change කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරන ප්‍රධාන රහස තමයි මේක. ඉතින් යාළුවනේ මේ ට්‍රික් එක ගොඩක් pro level එකේ තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් යාළුවනේ අපි හැමෝම ඉන්ටර්නෙට් යද්දි පාවිච්චි කරන්නේ අපේ ISP ලා, ඒ කියන්නේ අපේ service provider වල දෙන DNS එකනේ. ඉතින් යාළුවනේ මේක සමහර වෙලාවට busy වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද අපිට පුළුවන් කියලා ලෝකෙ තියෙන වේගවත්ම DNS එක අපේ ෆෝන් එකට ඇඩ් කරගන්න. බලමු යාළුවනේ මේ වැඩේ ලේසියෙන්ම කරගන්න විදිය. මම ඔයාලට step by step කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ ඔයා දැන් මුලින්ම කරන්න ඕන ඔයාගේ settings application එක මෙන්න මේ විදිහට open කරගන්න එක. ඊට පස්සේ යාළුවනේ මේ setting application එකේ search bar එකේ ඔයා type කරගන්න private DNS කියලා. හරි යාළුවනේ දැන් ඔයාලට මේ වගේ search result කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවා දැන් touch කරන්න ඕන මේ උඩම තියෙන එක. private DNS කියලා මේ උඩම තියෙන්නේ. අන්න ඒක උඩ දැන් ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මේ පල්ලෙහාම තියෙන ඔයාලට පේනව නේද private DNS provider hostname කියලා option එක. අන්න ඒක උඩ දැන් ඔයා එකපාරට touch කරලා මේ custom name කියන උඩ දැන් ඔයා touch කරන්න. ඉතින් යාළුවනේ අපි දැන් මෙතන පොඩි secret code එකක් type කරන්න ඕන. ඉතින් යාළුවා මම type කරන ඔයාලට පැහැදිලිව බලා ගන්න ඕන නිසා මම display වෙන්න දාන්නම්. ඉතින් යාළුවනේ මේක තමයි Cloudflare DNS එක. හරි යාළුවනේ ඔයා දැන් මේක හරියට type කරලා ඉවර නම් මේ පල්ලෙහා තියෙන නිල් පාට save button එක උඩ touch කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාගේ mobile data පොඩ්ඩක් on කරලා off කරන්න. එතකොට යාළුවනේ මේ setting එක reset වෙනවා. දැන් යාළුවනේ ඔයා website loading speed එක පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කියලා. මේක තමයි යාළුවනේ අපේ secretම setting එක. ඉතින් යාළුවනේ මේ step එකේදී අපි අර type කරන වචනේ මේ විදිහටම ඔයා type කරන්න වග බලා ගන්න. එහෙනම් යාළුවනේ අපි දැන් යමු අපේ step number 3. ඉතින් යාළුවනේ මේ ට්‍රික් එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ data ටික පරිස්සම් කරන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් ගැන. බලමු යාළුවනේ මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපි කොච්චර ක්‍රම පාවිච්චි කරලත් අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක හදාගත්තට වැඩක් නැහැ යාළුවනේ. අපි පාවිච්චි කරන data ටික විනාඩියෙන් ඉවර වෙනවා නම්. ඔයා දන්නවද යාළුවනේ ඔයා ෆෝන් එකේ මුකුත් නොකර ඉද්දි TikTok, Facebook, Instagram වගේ social media apps ඔයාගේ data හොරෙන් අදින බව. ඉතින් යාළුවනේ අපි බලමු මේක නවත්තන්නේ කොහොමද කියලා. ඔයා යාළුවනේ ඔයාගේ ෆෝන් එකේ වැඩිපුරම පාවිච්චි කරන app එක ගන්න. උදාහරණයක් විදිහට යාළුවනේ මම මගේ TikTok app එක ගන්නවා. ඉතින් යාළුවනේ මම TikTok app එක මෙන්න මේ විදිහට select කරලා long press කරන් ඉන්නවා. long press කරාම යාළුවනේ මේ වම් පැත්තේ කෙළවරෙන් පේන I අකුර වගේ ලකුණක් අන්න ඒක උඩ මම දැන් එකපාරට touch කරනවා. ඊට පස්සේ යන අපිට මෙන්න මේ වගේ මෙනු එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා බලා ගන්න පුළුවන් නේද යාළුවනේ මෙතන දැන් උඩම තියෙනවා data usage කියලා option එකක්. අන්න ඒක උඩ දැන් ඔයා touch කරන්න. ඊට පස්සේ යාළුවනේ පොඩ scroll down කරලා පොඩ පල්ලෙහාට යන්න. දැන් යාළුවාට බලා ගන්න පුළුවන් මෙතන background data කියලා option එකක් තියෙනවා. මෙන්න මේක යාළුවනේ off කරන්න. ඊට පස්සේ යාළුවනේ අපිට මේ වගේ attention එකක් බලා ගන්න පුළුවන්. එතනත් යාළුවනේ okay දෙන්න. ඉතින් යාළුවනේ මේ option එක off කරාම වෙන්නේ ඔයා app එක open කළොත් විතරයි යාළුවනේ data කැපෙන්නේ. phone එකේ නිකන් තීදි data කැපෙන්නේ නැහැ. ඉතින් යාළුවා මම ඔයාලට උදාහරණයක් පෙන්නන්න තවත් app එකකට මේ option එක enable කරලා long press කරලා යාළුවනේ අර I අකුර වගේ සලකුණු උඩ ඔබලා මේ data usage කියන option එක උඩ touch කරලා පොඩ්ඩක් මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා යාළුවනේ background data කියන option එක off කරගන්න. හරිම සරලයි යාළුවනේ. එහෙනම් යාළුවනේ අපි දැන් බලමු අපේ trick number 4. ඉතින් යාළුවනේ මේ trick එක ගොඩක් අය දන්නේ නැහැ වගේම මේ trick එක පොඩ්ඩක් advance.
ඉතින් යාළුවනේ මේ ස්ටෙප් එකේ අපි කරන්න ඕන පළවෙනි දේ තමයි අපේ මොබයිල් ෆෝන් එකේ එන ඩියුවල් ඔප්ෂන් enable කරගන්න එක. ඉතින් යාළුවනේ ඒක කරන්නේ මෙහෙමයි. ඔයාගේ setting app එක මෙන්න මේ විදිහට open කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන උඩම තියෙන about phone කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක උඩ දැන් ඔයා touch කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේනවද මෙතන පල්ලෙහාන් තියෙන voice version කියලා. අන්න ඒක උඩ දා දැන් 4 පාරක් touch කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාගේ pin number එක ගහන්න. දැන් යාළුවෝ ඩියුවල් ඔප්ෂන් enable වෙලා තියෙන්නේ. දැන් යාළුවනේ ඔයා back වෙන්න. ඊට පස්සේ යාළුවනේ මේ menu එකේ පොඩ්ඩක් පල්ලෙහාට යන්න. දැන් යාළුවාට බලා ගන්න පුළුවන් මෙතන additional setting කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒක උඩ touch කරලා මේ menu එකේ පල්ලෙහාට යන්න. දැන් යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් develop option. ඊට පස්සේ යාළුවනේ ඔයා පොඩ්ඩක් මේ menu එක උඩ පල්ලෙහාට scroll down කරලා ඔයා යන්නේ යාළුවනේ Wi-Fi scan throttling කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්නේ ඔප්ෂන් එක ඔයා දැන් හොයාගන්න. හරි යාළුවනේ මේ ඔප්ෂන් එක default මගේ ෆෝන් එකේ enable වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ දැන් ඔයාට ඒකම බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහාන් තියෙනවා mobile data always active කියලා ඔප්ෂන් එකක්. අන්න ඒකත් යාළුවනේ දැන් ඔයා enable කරගන්න. ඉතින් යාළුවනේ ඔයා Wi-Fi data සහ normal data මාරු කර කර පාවිච්චි කරන කෙනෙක් නම් විතරක් මේ ඔප්ෂන් එක enable කරන්න. එතකොට යාළුවනේ signal drop වෙන්නේ නැතුව අපිට internet යන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපේ last trick එක. එහෙම නැත්නම් අපේ final trick එක විදිහට මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද YouTube application එක පාවිච්චි කරලා අපේ data ටික ඉතුරු කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ දැන් ඔයා මුලින්ම ඔයාගේ YouTube application එක මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් යාළුවනේ දැන් ඔයා කරන්න ඕන මේ දකුණු පැත්තේ පහළම කෙළවරේ තියෙන යාළුවනේ U කියලා ඔප්ෂන් එකක් අපේ ප්‍රොෆයිල් පික්චර් එකක් වගේ තියෙන්නේ. අන්න ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයා කරන්න ඕන මේ දකුණු පැත්තේ උඩම කෙළවරේ තියෙන setting button එක උඩ ටච් කරන එක. දැන් යාළුවනේ මේ menu එකේ පොඩ්ඩක් ඔයා scroll down කරලා පහළට යන්න. දැන් යාළුවනේ මෙතන තියෙනව නේද quality කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක උඩ දැන් ඔයා ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයා මේ පළවෙනිට තියෙන යාළුවනේ video quality for mobile network කියලා. අන්න එකකින් යාළුවනේ මේ data saver කියන ඔප්ෂන් එකට change කරන්න. මේ පල්ලෙහා තියෙන එකත් යාළුවනේ මේවා change කරන්න data saver කියන එකට. නැත්තම් යාළුවනේ 4K විදියට YouTube video play වෙලා අපේ data ටික ඉක්මනට ඉවර වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලත් දැම්ම මේ setting පහ වෙනස් කරලා බලන්න. කරලා බලලා වෙනසක් වුණාද නැද්ද කියලා අනිවාර්යයෙන්ම comment section එකේ දාන්න. මොකද ඔයාගේ comment එක තව කෙනෙක්ට මේ video එක බලන්න උදව්වක් වෙනවා. ඒ වගේම යාළුවනේ ඔයාලට විශේෂම දෙයක් කියන්න ඕන. ඔයා ඉන්න ප්‍රදේශයේ යාළුවනේ signal තත්ත්වය ගොඩක් දුර්වල නම් ඔයා මේ setting දැම්මත් 100% කාර්යයන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ අයට යාළුවනේ signal boost කරන ක්‍රම පිළිබඳව වීඩියෝ එකක් ඕන නම් පහළ comment section එකේ දාන්න අමතක කරන්න එපා. මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා. එහෙනම් යාළුවනේ අදට ගිහින් මෙන්නම් tech ගැන මේ වගේ වටින වීඩියෝස් බලන්න, අපේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් යාළුවනේ නැවත වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් සුබ දවසක්.